දවසක් අතීතයේ තිබුණු එක් රාජධානියක රජ කෙනෙක් තමන්ගේ පිරිවර සමග දඩේම යන්න පිටත් වෙනවා. වනාන්තරයේ ඇතුළට ගියාට පස්සේ කණ්ඩායම් බෙදිලා දඩේමට ගන්න සතාව වට කරන්න යන අතරමඟදී තිබුණු ගහක වැදිලා රජතුමාගේ එක් ඇඟිල්ලක් තුවාල වෙනවා. මේ අවස්ථාවේ රජතුමාගේ අසලින්ම ප්‍රධාන වෛද්‍යවරයා සිටි නිසා ඔහු රජතුමාට ප්‍රතිකාර කරනවා. වෙදදුරුතුමනි, මේක හොඳ වෙයි නේද? යයි ඇසූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වුණේ, හොඳට හිතීද නරකට හිතීද කවුදැයි දන්නේ රජතුමනි. නැවතත් සියලු දෙනාම මාලිගයට පැමිණියා. දවසක් ගත වෙලත් තමන්ගේ තුවාලයේ වේදනාව වැඩි වුණු නිසා ඒ වෙදදුරුව රජතුමා නැවතත් කැඳවුවා. නැවතත් එම තුවාලයට ප්‍රතිකාර කරලා එතනින් නික්ම යාමට ගිය අවස්ථාවේ රජතුමා වෛද්‍යවරයාගෙන් මෙය හොඳ වේයයි නේද කියා ප්‍රශ්නයක් ඇසුවා. ඒ අවස්ථාවේ වෛද්‍යවරයාගේ පිළිතුරු වුණේ, හොඳ වෙයිද නරක වෙයිද කවුදැයි දන්නේ රජතුමනි. මේ ප්‍රකාශයට තරමක් කේන්ති ගියත් රජතුමා ඔහුට සමාව දුන්නා. කාලය ඉදිරියට ගියා. රජතුමාගේ ඇඟිල්ල කුණු වෙලා කපා ඉවත් කිරීමට සිදු වුණා. එයත් සිදු කළේ මේ ප්‍රධාන වෛද්‍යවරයාමයි. හොඳටම වේදනාවෙන් සිටි රජතුමා, දැන් ඔබට හොඳයිනේ, ඇඟිල්ලත් කොහොම හරි කැපුවනේ. මේ ප්‍රකාශයටත් සංවරව වෛද්‍යවරයා, රජතුමනි හොඳද නරකද කවුදැයි දන්නේ. මේ අවස්ථාවේ හොඳටම කේන්ති ගිය රජතුමා ඔහුව සිරභාරයට යවන්න තීරණය කරනවා. ඊට පෙර රජතුමා, දැන් ඔබට හොඳයිනේ, හිරගෙදරට ගිහින් කූරු ගණන් කර කර ඉන්න කියූ ප්‍රකාශයට, අනේ රජතුමනි හොඳද නරකද කවුදැයි දන්නේ කියලා වෛද්‍යවරයා ප්‍රකාශ කරනවා. ටික කාලයකට පසු රජතුමා නැවතත් පිරිවර සමග දඩේමේ යනවා. ඒ අවස්ථාවේ රජතුමාට පිරිවරට රජතුමාවත් සොයාගත නොහැකි ලෙස අතරමං වෙනවා. නොසිතූ ලෙස රජතුමා තමන්ගෙම ආගමක් අදහන ගෝත්‍රික කණ්ඩායමකට ඒ වනාන්තරයේදී අසු වෙනවා. අවාසනාවක මහත කියන්නේ රජතුමාව මේ ගෝත්‍රික කණ්ඩායම විසින් බිලි පූජාවක් සඳහා රැගෙන යනවා. බිලි පූජාවට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර තිබුණු අවස්ථාවක ඒ කණ්ඩායමේ නායකයා එය නතර කරන ලෙස පවසනවා. අපේ යක්ෂයාට බිලි දෙන්න ඕනි සම්පූර්ණ මිනිසෙක්. මොහු ඇඟිලි 9ක් තිබෙන අසම්පූර්ණ අයෙක්. වහාම මොහුව නිදහස් කරන්න. රජතුමා එතනින් නිදහස් වෙලා මාලිගයට යාමටත් පෙර පැමිණියේ තමන්ගේ ප්‍රධාන වෛද්‍යවරයා ළඟට. වහාම ඔහුව නිදහස් කරන්න නියෝග දුන් රජතුමා තමන්ට සිදුවුණු සිදුවීම විස්තර කරනවා. රජතුමනි, ඔබතුමා මාව හිර කරපු එකටත් බොහොම ස්තුතියි. මොකද එහෙම නැත්නම් අනිවාර්යෙන්ම මම ඔය අවස්ථාවේ ඔබතුමත් එක්ක ඉන්නවා. එහෙනම් ඔබව අතෑරලා මාව තමයි බිල්ලට දෙන්නේ. ඊට පස්සේ රජතුමා මද සිනහවක්ද සමගින්, වෙදදුරුතුමනි හොඳද නරකද කවුදැයි දන්නේ කියලා ප්‍රකාශ කරනවා. මේ කතාව ගැන ඔබේ අදහස කුමක්ද? පහලින් කමෙන්ට් කරන්න. ඔබත් අපේ සීමා සහිත මනසේ අසීමාන්තික පැතිකඩ සොයා යන ගමනට එක්වෙන්න කැමති නම් පහළ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපිත් සමග එකතු වෙන්න. ජය වේවා.